හයි ගයිස්, ඉතින් මේ තියෙන්නේ වෝටර් ඩැමේජ් ඩිවයිස් එකක්. මට ඉතින් ඩිවයිස් එක ගේනකොට වීඩියෝ කරගන්න බැරුණා. මොකද එච්චරටම එමර්ජන්සි විදිහට තමයි ඩිවයිස් එක ආවේ. බෑක්ලයිට් පොඩ්ඩක්වත් ඔන්න නැහැ ඩිවයිස් එක. නමුත් ඔන්න එක තමයි තිබුණේ. ඊට පස්සේ ඉතින් කස්ටමර්ට කියන්න වුණා ඉතින් මේක ඩිස්ප්ලේ එක දාන්න වෙනවා කියලා. මොකද කලින් තිබ්බ ඩිස්ප්ලේ එක බෑක්ලයිට් ඔන්නේ නැහැ. ඒ කියන්නේ වතුර ගිහලා ඩිස්ප්ලේ ලයින් එකම වැඩ කරන්නේ නැතුව තමයි තිබුණේ. ඒ වගේම ඉතින් ඩිස්ප්ලේ එක දැම්මට පස්සේ අපිට නෝට් ඩවුන් වුණා මේක මයික් එක වැඩ කරන්නේත් නැහැ කියලා. පල්ලෙහාට මයික් එක තියෙන නිසා වතුර ගිහින් මයික් එක ඩැමේජ් වෙලා කස්ටමර් කිව්ව විදිහට ඉතින් අපි චාර්ජින් ෆ්ලෙක්ස් එක දාන්න නැතුව මයික් එක රිප්ලේස් කරලා මෙන්න මේ විදිහට ඩිස්ප්ලේ එක රිප්ලේස් කරා. මෙන්න මෙහෙම තමයි ඉතින් බලා ගන්න පුළුවන්. කවදා හරි දවසක ඉතින් ඔයාගේ ඩිවයිස් එකකටත් වෝටර් ඩැමේජ් වුණොත් හරි වතුරට වැටුණොත් හරි ඔයගොල්ලෝ බල ඉන්න එපා. සමහරක් ඩිවයිස් එක දවස් දෙකක් වැඩ කරයි ඊට පස්සේ නෝ පවර් වෙන්නම පුළුවන්. ඒක නිසා ළඟම තියෙන සර්විස් සෙන්ටර් එකකට බාර දීලා සර්විස් කරගන්න අමතක කරන්න එපා.